දවසක් ඒවා සියලු දෙනාටම. ඉතින් difficult life with මధుරංග YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගලන්ට. ඉතින් මම අද විශේෂයෙන් සටහන් කරන්න අදහස් කරේ මේ ඔක්සිජන් සිලින්ඩරයක් කියන්නේ මේකෙන් මොකද්ද පාවිච්චි කරන්නේ කොහොමද කොච්චරක් භාවිතා වෙනවද කියන එක පොඩි අදහසක් දෙන්න ගත්තේ. ඉතින් මේ තියෙන ඔක්සිජන් සිලින්ඩරයක්. ඉතින් මම ඔයගලන්ට කලින් හඳුන්වලා දීලා තියෙන මේ සිලින්ඩරේ අඳුරගන්නේ කොහොමද? මේ සිලින්ඩරයක් හොඳ සිලින්ඩරයක් තෝරගන්නේ කොහොමද? ඊට පස්සේ දැන් මම කියලා දෙන්නම් මේකේ මේ පාවිච්චි වෙන්නේ මොන වගේ දේවල් වලද. ඉතින් ලංකාවේ වැඩිපුරම ඔක්සිජන් පාවිච්චි වෙන මේ දේවල් කීපයක් තියෙන එකක් තමයි කර්මාන්ත ශාලා සඳහා ප්‍රධාන වශයෙන් ඔක්සිජන් මේ පාවිච්චි වෙනවා ඉන්ඩස්ට්‍රියල් ඔක්සිජන් කියන එක. ඊට අමතරව පාවිච්චි වෙනවා මේ යකඩ ස්ටීල් කටර්ස්ලා. ඒ කියන්නේ යකඩ කපන්න මේ ඔක්සිජන් පාවිච්චි කරනවා. ඊට අමතරව ලංකාවේ පාවිච්චි කරනවා ගරාජ් වලට. ඉතින් ලංකාවේ ওই තුනට තමයි ප්‍රධාන වශයෙන්ම මේ ඔක්සිජන් ඉන්ඩස්ට්‍රියල් ඔක්සිජන් කියන එක පාවිච්චි වෙන්නේ. එතකොට මේ සිලින්ඩරයක් අපි මේ ප්‍රධාන වශයෙන් මේ ගන්නකොට ඕගොල්ලෝ බලන්න ඕන විස්තර ටික මම ඕගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් ඒව බලලා මේ සිලින්ඩරේ ගුණාත්මක සිලින්ඩරයක් නම් එතකොට මේක පාවිච්චි කරන්නේ මොන වගේ දෙයකටද කියන එක තමයි දැන් මම සඳහන් කරේ. එතකොට දැන් විශේෂයෙන් වැඩිපුරම ලංකාවේ ඔක්සිජන් පාවිච්චි කරන අංශයක් තමයි යකඩ කපන ස්ටීල් කටර්ස්ලට. ඒතර මේක සාමාන්‍යයෙන් මේවා ආයතන කීපයක් තියෙන පෞද්ගලික ආයතන කීපයක් තියෙනවා. ඒවා ගොඩාක් මේ ස්ටීල් කටර්ස්ලා මේක ඔක්සිජන් පාවිච්චි කරනවා. ඊට අමතරව ප්‍රධාන විදිහට කම්පැනිස් වලට මේ කාර්මික අංශයේ ආයතන වල කාර්මික නිෂ්පාදන කටයුතු වෙන්නේ මේ ඔක්සිජන් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම ගරාජ් වලටත් මේක පාවිච්චි කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔක්සිජන් ලීටර මේ 40 බෝතලයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් බාර් 150ක ප්‍රෙෂර් එකක් මේ සිලින්ඩර් එක තියෙනවා. ඉතින් බාර් 150ක ප්‍රෙෂර් එකක් තියෙනවා. PSI නම් 2200ක වගේ ප්‍රෙෂර් එකක් මේකට මේ එතනද ගොඩක් වෙලාට ගන්න අය බලන්නේ ගේජ් එක දාලා බලනකොට 2000 පෙන්වන්න ඕන. 2000ට වැඩි වෙනවා නම් මේකේ නියමිත ප්‍රමාණයට ඔක්සිජන් තියෙනවා කියලා බලන්න පුළුවන්. ඊට අමතරව මේකේ සාමාන්‍ය පියුරිටි එක 99.6ක් වගේ මේකට පියුරිටි එකක් තියෙනවා. එතකොට මොයිස්චර් ලෙවල් එක අඩුයි. එතකොට මේක මොයිස්චර් ලෙවල් එක වැඩි වුණොත් වෙන්නේ ඔක්සිජන් වල වැඩ කරගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ වැඩ කිරීමේදී අපහසුතාවයට මත් වෙනවා. ලාම්පුවක් වෙල්ඩින් කරනවා නම් ඒ ලාම්පුව නිවෙන්න පුළුවන්. නැත්තම් වැඩ කරන්න යනකොට යකඩ කපන කෙනෙකුට නම් ඒ යකඩේ හරියට ස්මූත්ලි කැපෙන්නේ නැහැ. බොර වගේ හිටිනවා. ඉතින් අර ඒ වගේ හේතු නිසා පියුරිටි එක අනිවාර්යයෙන්ම වැදගත්. ඒතකොට මේකේ සාමාන්‍ය පියුරිටි එකක් මේ තියෙන්න ඕන 99.6ට උඩින් 6 හෝ 5ට උඩින් තියෙනම් 5 6 වගේ තියෙනම් ඉතා හොඳ තත්ත්වයේ සිලින්ඩරයක් විදිහට බලන්න පුළුවන්. ඉතින් ඔක්සිජන් කියන්නේ මේකට. අද මේ වීඩියෝ එකේ ඔච්චර තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට මේ කරපු දේ ඔයගොල්ලන්ට මොන හරි අලුත්යක් දැනගන්න තියෙන මේ වීඩියෝ එක පල්ලෙහා කමෙන්ට්ස් වලින් දක්වන්න. ඊට අමතරව තව දෙයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ වල ඔයගොල්ලන්ට වැදගත් දෙයක් කියලා හිතනවා difficult life with මధుරංග YouTube channel එක subscribe කරලා මට සහයෝගයක් දක්වන්න. බොහොම ස්තුතියි.